ආයිබෝවන් RT4X 13 පාඩමට තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. කලින් 12 වෙනි පාඩමෙන් අපි සුපිරි ට්‍රේඩින් ප්ලෑන් එකක් සහ චෙක්ලිස්ට් එකක් හැදුවා මතකයිනේ. දැන් ඔයාට හිතනවා ඇති හරි. දැන් නම් කෙලින්ම සල්ලි දාලා ට්‍රේඩ් කරන්න පටන් ගමු කියලා. පොඩ්ඩක් ඉන්න. ඔයා ක්‍රිකට් මැච් එකක් ගහන්න කලින් ක්‍රීඩකයෝ net practice කරනවා දැකලා තියෙනවද? එයාලා කිසිම පුහුණුවක් නැතුව කෙලින්ම මැච් එකට ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා නේද? අන්න ඒ වගේ තමයි ට්‍රේඩින් කියන්නේත්. ට්‍රේඩින් වලදී අපි සල්ලි දාන්න කලින් කරන මේ net practice එකට තමයි අපි back testing කියලා කියන්නේ. අද අපි කතා කරන්නේ යුද්ධයට යන්න කලින් කොහොමද හරියටම ආයුධ මුවහත් කරගන්නේ කියලා. සරලවම කිව්වොත් back testing කියන්නේ අතීතයට ගිහින් බලන එකට. ඔයා අද අලුතෙන් ඉගෙනගත්ත ස්ට්‍රැටජි එකක් හරි ප්ලෑන් එකක් හරි ගිය මාසේ පාවිච්චි කළා නම් ඔයාට ලාභයක් ලැබෙනවද නැත්නම් පාඩු වෙනවද කියලා chart එකේ ආපස්සට ගිහින් පරීක්ෂා කරන එකයි මේකෙන් වෙන්නේ. ඔයා වැරදි කරන්නේ පහුගිය data එක නිසා ඔයාගේ real money 100%ක්ම ආරක්ෂිතයි. ඔයා දන්නව නම් පහුගිය මාස 6ටම මේ ස්ට්‍රැටජි එක 10න් 7 පාරක්ම වැඩ කරලා තියෙනවා කියලා ඔයා රියල් ට්‍රේඩ් එකක් දාද්දි බය වෙන්නේ නැහැ. ගැහෙනවා නම් ට්‍රේඩ් කරන්න බෑ. ඒ බය නැති කරන්නේ බෑක් ටෙස්ටිං වලින්. හරි. දැන් අපි බලමු මේක හරියටම කරන්නේ කොහොමද කියලා. ට්‍රේඩින් view එකේ මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. paid version එකේ bar replay කියලා සුපිරි පහසුකමක් තියෙනවා. හැබැයි free version එකේ වුණත් අපිට manual chart එක පස්සට ඇදලා මේක කරන්න පුළුවන්. පියවර 1 මුලින්ම ඔයා කැමති chart එකක් සහ time frame එකක් තෝරගන්න. පියවර 2 දැන් අතීතයට යන්න. chart එකේ පහුගිය මාස 3 හෝ 6 ආපස්සට scroll කරන්න. දැන් හිතන්න මේ දවසේ තමයි මම trade කරන්න පටන් ගන්න කියලා. දැන් හිමින් chart එක ඉස්සරහට අරන් එන්න. checklist එක හරියටම match වෙන තැනක් ආවම නවතින්න. පියවර 4. දැන් ඔයාගේ virtual trade එක දාන්න. ඔයා හිතින් හිතා ගන්න මම මෙතන buy කළා. මගේ stop loss එක මෙතන, take profit එක මෙතන කියලා. ඊට පස්සේ chart එක ඉස්සරහට යවලා බලන්න මොකද උනේ කියලා. TP වැදුනද නැත්නම් SL වැදුනද පියවර 5 ප්‍රතිඵල මනින්න. උදාහරණයක් විදිහට trades 20න් 12ක් win නම් ඔයාගේ win rate එක 60යි. මේක 50ට වැඩි නම් ඔයාගේ strategy එක සාර්ථකයි. මෙන්න මගෙන් ඔයාලට අමතර pro tip එකක්. win rate එක 50 වුණත් ඔයාට profit කරන්න පුළුවන් ඔයාගේ risk to reward එක හොඳයි නම්. ඒ කියන්නේ ඩොලර් එකක් risk කරලා ඩොලර් දෙකක්වත් හොයන trades විතරක් ගන්න. අන්න ඒකත් back test කරද්දිම practice කරන්න. ගොඩක් අය පටලව ගන්න දෙයක් තමයි. demo trading සහ back testing කියන්නේ මේක හොඳට මතක තියාගන්න. back testing කියන්නේ පහුගිය දත්ත එක්ක වේගෙන් කරන පුහුණුවක්. මාස 3ක වැඩපැය දෙකකින් බලන්න පුළුවන් ස්ට්‍රැටජි එක හරියද බලන්න. හැබැයි ඩෙමෝ ට්‍රේඩින් කියන්නේ දැනට දුවන ලයිව් මාකට් එකේ සල්ලි නොදා කරන පුහුණුව. ඒකෙන් තමයි ඔයාගේ ඉවසීම සහ සයිකොලොජි එක හැදෙන්නේ. ඒ නිසා මුලින්ම බෑක් ටෙස්ට් කරලා ප්ලෑන් එක හරියද බලන්න. ඊට පස්සේ ඩෙමෝ එකේ සතියක් විතර ට්‍රේඩ් කරන්න. අන්තිමට තමයි රියල් account එකට යන්න ඕනේ. හරි. අද දවසේ homework එක මේක අනිවාර්යයෙන්ම කරන්න. ඔයා කැමති chart එකට ගිහින් පහුගිය මාසෙට යන්න. trades 10ක් back test කරලා win කීයද loss කීයද බලලා win rate එක ගණනය කරන්න. ඒ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අපේ group එකට දාන්න. දැන් ඔයාලට strategy එකකුත් තියෙනවා. ඒක වැඩ කරන බවට සාක්ෂියක් තියෙනවා. ඊළඟට තියෙන්නේ ගේමට බහින්න. හැබැයි ඩොලර් 50 වගේ පොඩි ගානකින් පටන් අරන් ඩොලර් 1000කට යන්න පුළුවන්ද? ඊළඟ පාඩමෙන් අපි කතා කරනවා ලෝකයේ 8 වෙනි පුදුමය වෙන compounding ගැන. ප්‍රශ්න තියෙනවා නම් තිරේ තියෙන අපේ Telegram සහ WhatsApp numbers වලට message එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.